අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සම්ඩක් ෆැමිලි අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැමෝම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. මේ වීඩියෝ එකකින් අපි ඔයාලට අරගෙන එන්නේ මේ මාසය පුරාවටම අපි ඉදිරිපත් කරපු ඉඩම් 10ක් පිළිබඳව තොරතුරු. ඔයා මිලදී ගන්න කැමති ඉඩමක් තියෙනවා නම් තවදුරටත් විස්තර දැන ගැනීම සඳහා සම්පූර්ණ තොරතුරු ඇතුළත් වීඩියෝවේ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ තමයි පළමු ඉඩම. කාමර දෙකක්, සාලයක්, කෑම කාමරයක්, කුස්සියක්, පිටතින් වැසිකිළියක් සහිත පර්චස් 40ක් විශාල ජයභූමි උපුතින ඉඩමක් තමයි මේ ඉඩම. අතුරුලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උග්ගස්සේන ග්‍රාම නිලධාරී කොට්ටාසයට අයත් මේ නිවස සහිත ඉඩම අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 12ක මුදලකට. මේ අද අපේ දෙවනි ඉඩම අතරගම ගෝතමීගම පිහිටලා තිබෙන කුඩා නිවසක් සහිත ඉදිකරමින් පවතින මෙම නිවසත් ඇතුළුව පර්චස් 31.7ක් විශාල මේ නල ජලය විදුලිය තියෙන ඉඩම අලෙවි කරනු ලබන්නේ රුපියල් ලක්ෂ 20ක මුදලකට. ප්‍රධාන පාරට මීටර් 500යි, කතරගමට කිලෝමීටර් 2යි. අලෙවි කරන්නේ විදේශගත වීම හේතුවෙන්. මේ අද අපේ තුන්වෙනි නිවස. ඇත්තටම මේ ඉඩමේ නිවාස දෙකක් ඉදි කරලා තිබෙනවා. පර්චස් 40ක ඉඩමක්. පිහිටලා තිබෙන්නේ මාතර අතුරුලිය උග්ගස්සේන ග්‍රාම නිලධාරී කොට්ටාසේ. කබලාරු නොකරපු ඉඩමේ කාමර දෙකක්, සාලයක්, කෑම කාමරයක්, කුස්සියක්, පිටතින් වැසිකිළියක් තිබෙනවා. මේ නිවසේ තිබෙන්නේ කාමර දෙකක්, සාලයක්. නල ජලය විදුලිය සහිත ජයභූමිය ඔප්පු තිබෙන මේ නිවාස දෙකම සහිත ඉඩම අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 70ක මුදලකට. හතරවෙනියට අපි අරගෙන එන්නේ ඉඩමක් පිළිබඳව තොරතුරු. පිහිටලා තිබෙන්නේ මහනුවර යටිනුවර කිරිබත් කුඹුර ප්‍රදේශයේ. පර්චස් 34ක් සින්නක්කර ඔප්පු. මේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් පර්චස් එක මිල රුපියල් ලක්ෂ 5-8ත් අතර වෙනවා. නමුත් හදිසි මුදල් අවශ්‍යතාවය නිසා පර්චස් එකක් අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 4ක මුදලකට. දැන් බලමු අපේ පස්වෙනි නිවස පිළිබඳව. පිහිටලා තිබෙන්නේ වැලිගම කුඹල්ගම අභිමානගම ප්‍රදේශයේ. කාමර දෙකක්, සාලයක්, කෑම කාමරයක්, නාන කාමරයක් සහිත පර්චස් 10ක් විශාල මේ නිවස සහිත ඉඩම අලෙවි කරන්නේ රුපියල් කෝටි 2ක මුදලකට. සින්නක්කර ඔප්පු. මිල ගණන් නැවත සාකච්ඡා කර ගන්නටත් පුළුවන්. සංචාරක කර්මාන්තය සඳහා වඩාත්ම සුදුසු බවට තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ 6 වෙනි නිවස. පිහිටලා තිබෙන්නේ ගාලු පාරට මීටර් 150ක් නුදුරින් ගරාඬුව කාපට් පාරට මුණලා. බිම් සවිය ඔප්පු සහිත පර්චස් 30ක් විශාල මේ නිවාස දෙකක් සහිත ඉඩම අලෙවි කරනු ලබන්නේ පර්චසයක් රුපියල් ලක්ෂ 8ක මුදලකට. සංචාරක කර්මාන්තයට වඩාත් සුදුසු මේ ඉඩමේ මිල ගණන් නැවත සාකච්ඡා කරගන්නටත් පුළුවන්. අද අපේ 7 වෙනි නිවසත් පිහිටලා තිබෙන්නේ කඹුරුගමුවේමයි. ගාලු පාරට මුණලා පිහිටලා තිබෙන මේ ඉඩමේ ඉදිරියෙන්ම කඩපිලි දෙකක් ඉදි කරලා තිබෙනවා. පිටුපසින් දෙමහල් නිවසක් ඉදි කරලා තිබෙනවා. උඩු මහලේ කාමර 3ක්, බිම් මහලේ කාමරයක්, සාලයක්, කුස්සියක්, මුළුතැන්ගියක්, ඒ වගේම නාන කාමරයකුත් සහිත මේ පර්චස් 8.5ක් විශාල සින්නක්කර ඔප්පු තිබෙන මේ ඉඩම අලෙවි කරන්නේ රුපියල් 2 කෝටි 60 ලක්ෂයක මුදලකට. මේ අද අපේ 8 වෙනි නිවස. පිහිටලා තිබෙන්නේ මාතරට විනාඩි 5ක දුරින් මාතර හරිශ්චන්ද්‍ර ආයතනය අසල. AC කාමර දෙකක්, ඇටච් බාත්රූම්, කෑම කාමර, මුළුතැන්ගේ සහිත මේ අංග සම්පූර්ණ නිවස අලෙවි කරනු ලබන්නේ රුපියල් 3 කෝටි 30 ලක්ෂයක මුදලකට. සින්නක්කර ඔප්පු. නල ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතයි. අද අපේ 9 වෙනි ඉඩම පිහිටලා තිබෙන්නේ හලාවත නගරයට කිලෝමීටර් 2ක් නුදුරින් හලාවත කොළඹ ප්‍රධාන පාරේ ගිනිගොඩවිල සෙඩ් එක ළඟින් මීටර් 150ක් ඇතුළට වෙන්න. තට්ටු දෙකේ නිවසක් වගේ පෙනෙන තනි තට්ටුවේ කාමර 5ක්, සාලයක්, නාන කාමර, කෑම කාමර සහිත අංග සම්පූර්ණ සින්නක්කර ඔප්පු තිබෙන පර්චස් 50ක මේ CCTV කැමරාත් සවි කරලා රුපියල් ලක්ෂ 450කට අලෙවි කරන්නට නියමිතව තිබුණු මේ ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවය නිසාම අලෙවි කරන්නේ ලක්ෂ 395කට. ඉතින් මේ අද අපේ අවසාන ඉඩම.
හලාවත පුත්තලම පාරේ බංගදෙනිය හන්දියේ ප්‍රධාන පාරට මුණලා පිහිටලා තිබෙන පර්චස් 120ක් විශාල ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකුත් සහිත පොල් වගා කරන ලද ඉඩමක් තමයි මේ ඉඩම සින්නක්කර ඔප්පු. ව්‍යාපාරික ස්ථානයක් සඳහා වඩාත්ම සුදුසු මේ ඉඩමෙන් පර්චසයක් අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 4ක මුදලකට. ඉතින් ඔබ අපේ channel එකට අලුත් නම් channel එක subscribe කරලා bell icon එකත් දාලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබගේ අදහස යෝජනා චෝදනා සියල්ලක්ම අප වෙත ඉදිරිපත් කරන්න කමෙන්ට් එකක් විදියට ඉඩමක් නිවසක් මිලදී ගන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබගේ නෑදෑ හිත මිතුරන්ටත් දැක ගන්නට වීඩියෝ share කරන්න. නැවත හමු වෙනතුරු ප්‍රාර්ථනා කරන ඔබ සැමටම ජය සතුට උදා වේවා. අපි සම්ඩැක් ෆැමිලි